මගේ පුංචි යාළුවනේ. ඔන්න මම අදත් ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන ආවා. අද කතාව තමයි දෙවියන් දීපු අපූර්ව කූඩය. ඉතින් මේ කූඩේ මොකන්ද කියලා අපේ පුංචි යාළුවා බලාගෙන ඉන්නකෝ. වැඩි කතා නැතුව අපි කතන්දරේ බලමු නේද එහෙනම්. ඔන්න එකමන්තික රටක ගමහාමිනේ කෙනෙකුයි එයාගේ බබයි ජීවත් වුණා. මේ ගමහාමිනේ නම් හරිම දුප්පත්. කන්න බොන්නවත් දෙයක් තිබ්බේ නෑ. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා කීයක් හරි හොයාගෙන තමයි මෙයාගේ දරුවව බලාගත්තේ. අනේ පුතේ මේ බත් ටික කන්නකෝ. ගෙදර හාලුත් ඉවරයි. මොනව කරන්නද මන්දා? ඉතින් ඔන්න දැන් ගමහාමිනේලට කන්න තිබ්බ අන්තිම හාල් ටිකත් දාලා බත් උයනවා ගමහාමිනේ. ඉතින් අද ඉඳලා ගමහාමිනේලට කන්න දෙයක්වත් නැහැ. මොනව කරන්නද මන්දා? ගමහාමිනේ හරිම දුකින් මේ ගැන කල්පනා කර කර හිටියේ. ටිකක් වෙලා මෙහෙම කල්පනා කර කර ඉඳලා ගමහාමිනේ කැලේ පැත්තට යන්න ගියා දර ටිකක්වත් හොයාගෙන විකුණන්න කියලා. ඒ යන ගමනොත් ගමහාමිනේ හිත ගියේ මොනව කරන්නද කියලා. කොහොමද කෑම ටිකක් හොයාගන්නේ? ඉතින් ඔන්න එහෙම හිතලා මේ ගමහාමිනේ කැලේ ඇතුළට යන්න ගියා. ඉතින් බලමුකෝ ගමහාමිනේට මොකද වෙන්නේ කියලා. ඔන්න මෙහෙම ටික දුරක් යද්දී එකපාරටම ගමහාමිනේ හිතුවත් නැති විදියට එකපාරටම එතන තිබ්බ ලොකු ගහකින් රුක් දෙවියෙක් පහළ වුණා. ගමහාමිනේට හිතා ගන්නත් බෑ. ඔන්න මේ රුක් දෙවිතුමා ගමහාමිනේට උදව් කරන්න තමයි හදන්නේ. දරුව, මම ඔබට දව් කරන්න. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මගෙන් ඉල්ලන්න. අනේ දෙවියනේ ඔබ වහන්සේ මට පිහිට වෙන්න. ඔබ වහන්සේට ගොඩාක් පිම්ම. ගේ දරුවට කන්න දෙයක් නැතුව බඩගින්නේ. ඉතින් ඔන්න එහෙම කියලා ගමහාමිනේ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් මේකට කැමති වුණා. දෙවියන් ගමහාමිනේට කූඩයක් තෑගි දුන්නා. ඉතින් අපි බලමුකෝ මේ කූඩේ මොකක්ද කියලා. හරි, මම ඔබට පිහිට වෙන්නම්. මම ඔබට කූඩයක් දෙන්නම්. ඒ කූඩේ ඇතුළට දාන ඕනම දෙයක් දෙගුණයක් වෙනවා. කල්පනාවෙන් හොඳට හිතලා බලලා යහපත් දේවල් සඳහා පමණක් මේක පාවිච්චි කරන්න. ගමහාමිනේට කූඩයක් තෑගි දුන්නා. ගමහාමිනේට නම් මේ මොනවත් තේරෙන්නේ නැහැ. ගමහාමිනේ ටිකක් වෙලා කූඩේ දිහා බලන් ඉඳලා කූඩෙත් අරගෙන ගෙදර යන්න ලෑස්ති වුණා. හැබැයි ගමහාමිනේට නම් හරිම සතුටුයි. ඔන්න ඉතින් ගමහාමිනේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දැන් බලන්නත් ඉපේ මේ කූඩේ මොකද්ද කියලා. දෙවියෝ කියපු විදියට ගමහාමිනේ මේකට අග්ගල බෝලයක් දැම්මා. මෙන්න පුදුමයක්. කූඩේට දාපු අග්ගල බෝල දෙකක් වුණා. ගමහාමිනේට හිතා ගන්නත් බැහැ. ගමහාමිනේ කූඩේට දාපු අග්ගල බෝල දෙකම එකපාර ආයෙත් දැම්මා. මෙන්න එකපාරටම අග්ගල බෝල 4ක් වුණා. ඉතින් ඔන්න දැන් ගමහාමිනේට හරිම සතුටුයි. එහෙම ගමහාමිනේට ඕන කරන හැමදේම ගමහාමිනේ කූඩේට එක එක දාලා වැඩි කරගත්තා. ටික දවසක් යද්දී ගමහාමිනේ ගොඩාක් පොහොසත් වුණා. ගමහාමිනේට ඕන කරන හැමදේම දැන් තියෙනවා. ගමහාමිනේ දැන් ගොඩාක් පොහොසත්. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමුකෝ. අනේ දෙවියනේ ඔබ වහන්සේ නිසා අපිට දැන් කිසිම දුකක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ගමහාමිනේගේ මේ සතුට වැඩි කාලයක් නම් තිබුණේ නැහැ. ඉතින් පුංචි යාළුවේ අපි බලමු නේද ගමහාමිනේට මොකද වුනේ කියලා. ඉතින් ඔන්න දවසක් ගමහාමිනේගේ පුතාව ගෙදර තියලා ගමහාමිනේ ගමනක් යන්න ලෑස්ති වුණා. ඔන්න ගමහාමින්ගේ පුතා අන්නර කූඩේ අරගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා සෙල්ලම් කරගෙන ඉඳලා මේ චූටි බබා ඒ කූඩේ ඇතුළට බැස්සා. හරිම පුදුමයි. මෙන්න මේ කූඩේ ඇතුලෙන් මේ චූටි බබා වගේම තව චූටි බබෙක් මතුවුණා. මේ චූටි බබාලා දෙන්නම ආයෙත් කූඩේ ඇතුළට බැස්සා. එහෙමම දැන් ඔන්න චූටි බබාලා ගොඩාක් හැදෙලා තියෙනවා. ටිකක් වෙලා යද්දී
එක පාරටම උන්න දෙයියෝ දීපු කුඩේ කැඩුනා. ගමහාමිනෙත් මෙතෙන්ට ආවා. ගමහාමිනෙට හිතා ගන්නත් බෑ. මෙච්චර ළමයි ගොඩක්. ඒ වගේම ගමහාමිනේ දැක්කා කැඩිච්ච කුඩේ. ගමහාමිනේට හරිම දුකයි. ඉතින් දැන් මොනව කරන්නද? කුඩේ කැඩිලා ඉවරයිනේ. අනේ දෙවියනේ මගේ වැරද්ද හින්දානේ සේරම උනේ. මම තව හිතලා බලලා කල්පනා වෙන වැඩ කරා නම් මෙහෙම වෙන්නේ නෑනේ. ඉතින් එහෙම හිතලා ගමහාමිනේ අමාරුවෙන් හරි හිත හදාගත්තා. දෙක නේද පුංචි යාළුවේ. ගමහාමිනේ මීට වැඩිය කල්පනා කරලා බලලා වැඩ කරා නම් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් අදට කතාව ඉවරයි. තව කතාවක් අරගෙන එනකම් මගේ පුංචි යාළුවා පරිස්සමින් ඉන්න.